හැමෝම එකම විදිහට මත්පැන් බොන්නේ නැහැ. බොන විදිහ වෙනස් වෙනවා. තමන් ප්‍රිය කරන මත්පැන් වර්ගය, බොන වාර ගාන, ඒ වගේම බොන ප්‍රමාණය මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම බිව්වට පස්සේ හැසිරෙන විදිහත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැබැයි මේ කොයි දේවල් වෙනස් වුණත් මත්පැන් අපේ ශරීරගත වුණාට පස්සේ මේ මත්පැන් වල තියෙන සංඝටක අපේ ශරීරයට ඒ කරන හානිය හැමෝටම එකයි. ඒක තමයි මේකේ තියෙන පොදු ගුණාංගය. ඉතින් අපි මීට කලින් දවසක කතා කළා බිව්වහම මොකද වෙන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන්නේ වැඩිපුර බිව්වට පස්සේ අපිට වෙන දේවල් සහ කෙනෙක් ඇබ්බැහි වෙන්නේ කොහොමද, බොන එකෙන් විවිධ ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද සහ මේවා මගහරව ගන්න හැටි. ඉතින් අද සයිබර් ක්ලිනික් සමග සම්බන්ධ වෙනවා මනෝවෛද්‍ය විශේෂඥ සමීර රුවන්ප්‍රිය. ආයුබෝවන් සමීර. ආයුබෝවන්. බොහොම කැමැත්තෙන් පිළිගන්නවා සයිබර් ක්ලිනික් එකට. අපි කලින් නවත්තපු තැනින් අද පටන් ගන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි අහලා තියෙනවා මේ ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර්ස්ලා කියලා. කියන්නේ ප්‍රශ්නකාරී විදිහට බොන අය සහ බීමට ඇබ්බැහි වුණු අය ගැන. දැන් මේ දෙගොල්ල කොහොමද වෙනස් වෙන්නේ? මොන වගේ සාධක අනුවද අපි ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර් කෙනෙක්ව හඳුනාගන්නේ සහ ඇබ්බැහි වුණු කෙනෙක්ව අපි හඳුනාගන්නේ කොහොමද? ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර් කෙනෙක් කියලා කියන්නේ එයා මත්පැන් පානය කිරීම නිසා මොනවා හරි ප්‍රොබ්ලම්ස් නැත්නම් ප්‍රශ්නකාරී තත්ත්වයක් හටගෙන තියෙනවා කියන එක. සරලව කියනවනම්. ඒතර ඒකෙදී මේ ප්‍රශ්නකාරී තත්ත්වයන් එයාගේ සෞඛ්‍යයට ඇතිවෙච්ච හානිකර තත්ත්වයන් වෙන්න පුළුවන්. උදාහරණයක් මෙයා මේ බීම නිසා එයාට ෆැටි ලිවර් තත්ත්වයක් ඇවිල්ලා, එහෙම නැත්නම් එයාට ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇවිල්ලා, එහෙම නැත්නම් එයාට කෑම කන්න බැරි වෙලා ඒ වගේ මොනවා හරි තත්ත්වයක් ඇවිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞල් පරිසරයේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා වෙන්න පුළුවන් බීම නිසා. ඒතකොට උදාහරණයක් ගන්න මෙයා බීලා ගෙදර ආවට පස්සේ ගෙදර එයාගේ බිරිඳ එයාට කෑ ගහනවා. ඊට පස්සේ එයයි බිරිඳ අතර රණ්ඩුවක් ඇති වෙනවා. පෞල් ආරවුලක් බවට මේක පරිවර්තනය වෙනවා. එහෙම නැත්නම් බීම නිසා එයා ගෙදර ඇවිල්ලා කෑම කන්න නැතුව නිදා ගන්නවා, දරුවන්ට ආදරය කරන්නේ නැහැ, දරුවන්ව බලන්නේ නැහැ, නෝනා ගැන බලන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ෆයිනෑන්ෂියලි නැත්නම් ආර්ථික වශයෙන් මේ මනුස්සයාට මේ බීම නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සමාජීය වශයෙන් ඒ පුද්ගලයාගෙන් වෙන පුද්ගලයාට හානියක් හරි ඒ පුද්ගලයාට හානියක් හරි බීම නිසා බීමත්ව වාහනයක් පදවගෙන ගිහිලා අනතුරක් වීම හරි, එහෙම නැත්නම් බීමත්ව වාහනයක් පදවගෙන ගිහින් වෙන කෙනෙක්ව අනතුරටපත් මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති වෙනවා නම් තමන්ගේ මත්පැන් ගැනීමේ රටාව නිසා අපි ඒකට කියනවා ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර් කෙනෙක් කියලා. හරි. එතකොට ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර් කෙනෙක් සමහර විට අරක්කු වලට ඇබ්බැහි වෙලා නොවෙන්න පුළුවන්. එයාට අරක්කු නැතුව, මත්පැන් නැතුව එයාගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් එයා බීපු දවසට එහෙම නැත්නම් එයාට බොන අවස්ථාවවලදී මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති වෙලා තියෙන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි අපි ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර් කෙනෙක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඇබ්බැහිය ගැන කතා කරොත් ඇබ්බැහිය කියලා කියන්නේ කාලයක් කෙනෙක් දීර්ඝ කාලීනව මත්පැන් පාවිච්චි කිරීම නිසා මොළයේ විශේෂම ස්නායු පද්ධතියේ ඇතිවෙන රසායනික ද්‍රව්‍යවල සහ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා මෙයා ඇබ්බැහි කියන තත්ත්වයට නැත්නම් ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වයට පත් වෙනවා. මනෝවෛද්‍ය විද්‍යාව ගත්තොත් මේක රෝගයක් විදිහට, ඩිසෝඩර් එකක් විදිහට කැටගරයිස් කරලා වෙන් කරලා තිනවා. මොකද මේක මේ තත්ත්වයට පත් වුණාට පස්සේ පුද්ගලයෙක්ට ප්‍රතිකාර වලින් ඖෂධ ප්‍රතිකාර වෙන්න පුළුවන්, මනෝචිකිත්සක ප්‍රතිකාර වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රම වලින් තොරව නැවත සාමාන්‍ය තත්ත්වයට ළඟා වෙන්න නොහැකි. ඒ කියන්නේ පුද්ගලයාට තනියෙන් මේ සාමාන්‍ය තත්ත්වයට ළඟා වෙන්න බෑ. අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවක වෙනත් පාර්ශවයක උදව්වක් අවශ්‍යයි. අවශ්‍ය වෙනවා. අන්න ඒ තත්ත්වයටපත් වුණාම තමයි අපි මේක ඇඩික්ෂන් එහෙම නැත්නම් ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වයටපත් වෙලා කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ දීර්ඝකාලීනව මොලේ තියෙන අර මම කලින් දවසේ කිව්වා මේ අරක්කු බොනකොට ඩොපමින් රිවෝඩ් සර්කිට් එකේ නැත්නම් අපි සතුට ලබා දෙන ස්නායු පද්ධතිය ඒ යම් ප්‍රදේශයේ ඩොපමින් ශ්‍රාවය වීමක් සිද්ධ වෙනවා කියලා. කාලයක් තිස්සේ බොනකොට මේ ස්නායු පද්ධතියේ මේ ඩොපමින් ශ්‍රාවය වීම අඩු වෙනවා. එතකොට අපිට එදිනෙදා ජීවිතයේ වෙනත් දේවල් වලින් අපි ලැබෙන සතුට, උදාහරණයක් විදිහට රස තේ එකක් බිව්වහම, තමන්ගේ භාර්යාව සමග කතා කරාම, තමන්ගේ දරුවන් සමග කතා කරාම, නැත්නම් යාළුවෙක් එක්ක කතා කරාම, ටීවී එකේ ටෙලි නාට්‍යයක් බලනකොට අපිට දැනෙන සතුට වෙනද වගේ දැනෙන්නේ නැති වෙනවා කාලයක් යනකොට. මොකද මොළය ඩොපමින් ශ්‍රාවය කරන එක අඩු වෙනවා. එයාට එතකොට සතුට ලැබෙන එකම ක්‍රමය අර මත්පැන් විතරයි, ඒක විතරයි. එතකොට ඒක මත විතරයි මෙයාගේ ඩොපමින් ශ්‍රාවය වීම ඇති වෙන්නේ. සහ
කාලයක් යනකොට මේ මත්පැන් වලට ඩෝපමින් ශ්‍රාවය වෙන්නත් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කියන්නේ බියර් බෝතලයකට ඒ සතුට ලැබෙනවා නම් දැන් බියර් බෝතල ලැබුවහම ඒ සතුට ලැබෙන්නේ නැහැ. දැන් බියර් බෝතල දෙකක් බොන්න ඕනේ. ඒ වගේ එන්න බොන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ මොලේ ඇති වෙන අපි වගේ ඇඩැප්ටේෂන්ස් කියන නැත්නම් වෙනස්කම්. ඊට අමතරව මේ ව්‍යුහාත්මක සහ කෙමිකල් රසායනික වෙනස්කම් වීම නිසා ජීව විද්‍යාත්මකව මේ ඇබ්බැහි කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ දැන් නිතිපතා නිතර මත්පැන් පාවිච්චි කරන කෙනෙක්ට අර දවසින් දවස බොන්න ඕන කරන ප්‍රමාණය වැඩි වෙනවද? එහෙම නිතිපතා බොනකොට. ඔව් දවසින් දවසම නෙවෙයි කාලයත් එක්ක එයාට අවශ්‍ය ශරීරයට දැන් කෙනෙක් බොන්නේ එයාට ශරීරයට යම්කිසි අර මම කිව්වා වගේ සතුටක් දැනෙන්න මත්ගතියක් දැනෙන්නනේ. ඒ මත්ගතිය ලැබෙන්න එයාට කාලයක් යනකොට බොන්න ඕන ප්‍රමාණය ක්‍රමයෙන් වෙනස් වැඩි වේගන යනවා. එතකොට කාලයක් ගියාම අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එයාට ඒ තත්වයට ළඟා වෙන්න. ඊට අමතරව යම්කිසි කෙනෙක් මේ ඇබ්බැහි තත්වයට පරිවර්තනය වුණාට පස්සේ මේ මොළයට මේ මත්පැන් කියන රසායනික ද්‍රව්‍ය නැත්නම් ඇල්කොහොල් රසායනික ද්‍රව්‍ය නැතිවම බැරි වෙනවා. ඒතර මොළයේ යම්කිසි ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙන්නේ මේ මත්පැන් කියන රසායනික ද්‍රව්‍ය ශරීරයේ තියෙනවා නම් පමණයි. ඒතර මත්පැන් කියන එක ශරීරේ නැති වෙලාවල් වලදී ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක නොවීම නිසා ශරීරයේ අතපය වේවිලීම, නිින්ද නොයාම, කෑම අරුචිය, ඊට පස්සේ අධික වශයෙන් කේන්ති යෑම, ඒ වගේ තත්ත්වයක් එනවා. අපි හිතමුකෝ එක දිගට මත්පැන් පාවිච්චි කරනවා. මෙයා දැන් ඇබ්බැහිය නැත්නම් ඩිපෙන්ඩන්ස් තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙන ශාරීරිකව. මෙයාට ඕන දවසක් දෙකක් මොකක් හරි හේතුවකට බොන්න බැරි වෙනවා. ඔන්න බොන්න බැරි වෙනකොට අර ශරීරයේ මේ ඇල්කොහොල් නැතිවීම නිසා අර ස්නායු පද්ධතිය අක්‍රිය වීමෙන් විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඒක දරුණු තත්ත්වයට පරිවර්තනය වෙන්න පුළුවන්. මත්පැන් නැතිවීම නිසා දවස් කිහිපයක් ගියාම සමහර කෙනෙක්ට ස්නායු පද්ධතිය සමහර ස්නායු කොටස් ක්‍රියාත්මක වීම වෙනස් වෙලා අපි කියන්නේ අපස්මාර තත්වයක් ඒ වගේ තත්වයක් පාව වර්ධනය වෙන්න පුළුවන්. සමහර කෙනෙකුගේ සිහිය විකල් වෙනවා. සිහිය විකල් වෙලා ඉන්න තැන අමතක වෙනවා. ඊට පස්සේ සමහර කෙනෙක්ට මෙහෙම අර ෆිට්ස් හැදිලා නැත්නම් අපස්මාර තත්ත්වයන් හැදිලා වැටෙන්න පුළුවන්. වැටලා තුවාල වෙන්න පුළුවන්. ඒ වගේ දරුණු තත්වයකට පවා පරිවර්තනය වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්වයකට ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර වලින් තමයි මේක සුව කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක ස්නායු පද්ධතියට ඒව නැවත යථාර්ථයටපත් වෙන යම්කිසි ප්‍රතිකාර අවශ්‍යයි. ඖෂධ අවශ්‍යයි. ඉතින් මේක දරුණු තත්ත්වයක්. ඉතින් ඇබ්බැහියට යනවා කියන්නේ දීර්ඝ කාලීනව ශරීරය විශේෂයෙන්ම ස්නායු පද්ධතිය අපේ මොළය දීර්ඝ කාලීනව අනතුරකට දමා ගැනීමක්. ඉතින් ඇබ්බැහියට පරිවර්තනය වුණාම කෙනෙක් එයාට තනියෙන් එළියට එන්න බෑ කියලා මම කිව්වේ ඒක නිසා. ඕනම කෙනෙක්ට Taman මත්පැන් වලට ඇබ්බැහි වෙලාද කියලා බලා ගන්නත් අර සරල ක්‍රමයක් තියනවා නේද? ඔව් එකක් තමයි දැන් අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා එයාට මත්පැන් පාවිච්චි කරපු නැති දවසට කෑම කන්න අපහසු වෙනවා. ආහාර රුචිය නැතිනම්. රැයට හරියට නිින්ද යන්නේ නැත්නම් නිින්දට බාධා වෙනවනම්. එයාට එහෙම තමයි මූලික ලක්ෂණ. ඊට පස්සේ මේක තව ටිකක් ඉස්සරහට යනකොට තව මේක සංකීර්ණ වෙනකොට එයාගේ උදේ පාන්දර නැගිටිනකොට අත් දෙක වෙවුලන්න පටන් ගන්නවා. නැත්නම් ඇඟට පණ නැහැ. අරක්කු ටිකක් දාගත්තොත් තමයි එයාට දවසේ වැඩ ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තත්ත්වයකට පරිවර්තනය වෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට ඒ වගේ තත්ත්වයකට පරිවර්තනය වෙනවා කියලා දන්නේ නැහැ. මොකද මේ දිනපතාම මේගොල්ලෝ බොනවා. මේගොල්ලෝ පොයේ දවසටත් බොන්න ගෙදරින් ටිකක් තියාගෙන ඉන්නේ. එතකොට පොයේ දවසට පවත් බොනවා. එතකොට මේගොල්ලොම දන්නේ නැහැ තමන් ඇබ්බැහියටපත් වෙලා ඉන්නවද කියලා. බලා ගන්න තියෙන හොඳම ක්‍රමය දවසක් දෙකක් නොබී ඉන්න එක. හැබැයි මේක තනියෙන් කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මෙයා දරුණු ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් හොඳම දේ වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමන් ඇබ්බැහි වෙලාද නැද්ද කියලා බලා ගන්න එක. සරලවම කියනවා නම් නිින්ද යන්නේ නැත්නම් කෑම කන්න බැයි නම් අරක්කු ටිකක් නැතුව ඒ කියන්නේ ඇබ්බැහි වීමේ අඩුම තරමේ මූලික අවස්ථාවේවත් ඉන්නවා කියනවා. දැන් සමීර මෙතන තියෙන අනික් ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ මට්ටමක ඉන්න කෙනෙක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න හරි අකමැති. එයා පිළිගන්නේ නැහැ මේක ප්‍රශ්නයක් කියලා. පවුල් වල ඉන්න අයත් ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. කොහොමද මේකට මුහුණ දෙන්නේ? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මුලින්ම දැන් ඒකට හේතුව තමයි මේ බොන පුජ්‍යලයා තේරුම් ගන්න නැහැ එයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට හේතුව වෙන්න පුළුවන් එයාට මේ බීම නිසා ඇති වෙන සංකූලතා ශරීරයට සහ මනසට සහ එයාගේ පවුලට වෙන හානිය ගැන එයා අවබෝධයක් නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවබෝධයක් තිබුණත් එයාට එතනින් එළියට එන්න එයාට මානසික වශයෙන් ශක්තියක් නැහැ. අපි කියන්නේ එයාට ඒකට උවමනාවක් නැහැ. උවමනාවක් නැහැ. හැම වෙලේම ඒකට එයා ඒක කල් දානවා විවිධ හේතු මත.
හරි එහෙම වෙන්න පුළුවන්. කියනවා කියලා දන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ ප්‍රතිකාර තියෙනවා කියලා දැන්. අනිත් එක මම මේක කිව්වනේ මේක රෝගයක් වෙනවා කියලා. ඇබ්බැහි වීමට පත්වීම කියන්නේ රෝගයක්. දැන් උදාහරණයක් විදිහට දැන් දියවැඩියාව කියන්නේ රෝගයක් කියලා අදිරුදිර පීඩනය කියන්නේ රෝගයක් කියලා හැමෝම දන්නවා. දැන් දියවැඩියාව හැදුනොත් තමන් මුලින් උත්සාහ කරනවා සීනි පාලනය කරගන්න හරියගෙන තුනම වෛද්‍යවරයෙක් ගාවට යනවා. මොකද දන්නවා මේක හරියන්නේ නැහැ කියලා. සහ ඒකෙන් සංකූලතා ඇති වෙනවා කියලා දන්නවා. දැන් මේක නිසා සංකූලතා ඇති වෙනවා කියලා බහුතරයක් දෙනා දන්නේ නැහැ. එහෙම නැත්තම් දැනගත්තත් මේකට උවමනාව තිබුණත් දන්නේ නැහැ මේකට ප්‍රතිකාර තියෙනවා කියලා. සහ සමහර කට්ටිය මේ ප්‍රතිකාර ගන්න බයයි. අපේ සමාජයේ වැරදි මතයක් තියෙනවා. ඔය අරක්කු බොන එක අඩු කරන්න දෙන ප්‍රතිකාර හරි ඒක නවත්තන්න දෙන ප්‍රතිකාර වලින් ලේ වමන ගිහිල්ලා මැරෙනවා. නැත්තම් බැරි වෙලා හරි ඒ ප්‍රතිකාර බොන අතරේ අරක්කු ටිකක් බිව්වොත් එහෙම අරක්කු ඇලර්ජික් වෙලා මැරෙනවා. එහෙම වෙනවා කියලා වැරදි මතයක් තියෙනවා. ඒක නිසාත් කවදාවත් මේගොල්ලෝ යන්නත් බයයි. ගෙදර කට්ටියත් මෙයා මේ වගේ කෙනෙක්ව ප්‍රතිකාර වලට එක්කන් යන්න බයයි. ඒතකොට මනෝවෛද්‍ය සායනයකට මනෝවෛද්‍යවරයෙක් ගාවට යන්නත් සමහර කෙනෙක් මැලි වෙනවා. මොකද මනෝවෛද්‍යවරු ගාවට යන්නේ මානසික රෝගයක් තියෙනවා නම් එහෙම නැත්නම් පිස්සු ඒ වගේ මතයක් සමාජයේ තියෙන නිසා. ඒතර මෙන්න මේ කාරණා තමයි බලපාන්නේ. තවත් කෙනෙක් ඉන්නවා ප්‍රතිකාර වලට යන්න උවමනාවක් තියෙනවා ප්‍රතිකාර තියෙනවා කියලාත් දන්නවා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඒ වුණාට එයා හිතනවා නෑ මට මේක තනියෙන් කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක අර ප්‍රතිකාර වලින් තොරව මේක කරගන්න බෑ කියන දැනුම නැතිකම. ඒ කියන්නේ තමන් ඒ තරමට තමන්ගේ පෞරුෂත්වය හොඳයි. හැකියාව තියෙනවා මට තනියෙන් බොන එක නවත්ත ගන්න පුළුවන්. කාගේවත් උදව් ඕනේ මට හිතුවොත් නවත්ත ගන්න පුළුවන්. මං කලිනුත් එහෙම ඉඳලා තියෙනවා කියලා එහෙම කියනවා සමහරව. ඒතර ඒක හින්දාත් සමහර කෙනෙක් යන්නේ නැහැ. කල් දම ඉන්නවා. මම ලබන සතියේ නවත්තනවා. අවුරුද්දෙන් පස්සේ නවත්තනවා. උපන්දිනෙන් පස්සේ නවත්තනවා. කල් දානවා. කල් දැමීම නිසා නැවතත් මේක කරන්න වෙන්නේ නැහැ. ප්‍රතිකාර කිව්වහම ඖෂධ ප්‍රතිකාර තියෙනවා, මනෝචිකිත්සක ප්‍රතිකාර තියෙනවා සහ ඖෂධ ප්‍රතිකාර ඉතාමත්ම ආරක්ෂාකාරී. කිසිම හානියක් වෙන්නේ නැහැ ඖෂධ ප්‍රතිකාර ගන්නකොට. ඒ ඖෂධ ප්‍රතිකාර දෙනකොට වෛද්‍යවරු ඒ අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ අදාළ කෙනාට සුදුසු ප්‍රතිකාරය තමයි දෙන්නේ. එයාගේ ඒ අවශ්‍ය කාරණා සොයලා බලලා සමහර කෙනෙක් ඉන්නවා වෛද්‍ය ප්‍රතිකාර ගන්නකොට ඇවිල්ලා කියනවා මට අරක්කු බොන එක සදහටම එපා වෙන්න බෙහෙත් දෙන්න කියලා. ඒතර ඒගොල්ලන්ට දෙන්න බෙහෙත් වර්ග වෙනස්. සමහර කෙනෙක් ඉන්නවා මට සදහටම එපා වෙන්න නෙවෙයි මට මේ දවස ගානේ බොන එක නවත්තලා මට ඉඳලා හිටලා පාටි එකේදී වෙඩින් එකේදී පොඩ්ඩක් බොන්න chance එක එහෙම තියාගෙන මට බොන එක අඩු කරගන්න උදව් කරන්න. ඒතර එහෙම ප්‍රතිකාර වෙනස්. ඕනෑ විදිහට ඕනෑ විදිහට ප්‍රතිකාර ක්‍රමත් වෙනස් විදිහට තියෙනවා සහ මේවා ඉතාම ආරක්ෂාකාරී. කිසිම පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. අර වැරදි දුර්මත තමයි සමාජයේ තියෙන්නේ. ඒතර මෙවැනි අය යොමු වෙන්නට ඕන වෙන්නේ මනෝවෛද්‍ය ඒකක වෙතට. රෝහලක ඕනම සායනයකදී මේකට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරුන්ට හැකියාවක් තියෙනවා. නමුත් මනෝවෛද්‍ය සායන වලදී විශේෂ පුහුණුව ලැබපු වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලන්ට තමයි මේක හොඳටම මේක ගැන ප්‍රතිකාර ක්‍රම හොඳටම කරන්න පුළුවන් අය. මේවා බීලා විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි. මේ හැම ප්‍රශ්නයක්ම නොබී විසඳන්න පුළුවන්. අපි ඇත්තටම අපි හැමෝම දැනගන්න ඕනේ මේ වගේ වෙලාවක අපි මොකක්ද කරන්නේ කියලා. එතකොට මේ පවුලක් විදිහට මෙවැනි පුද්ගලයෙක් තමන්ගේ පවුලේ ඉන්නව නම් ඒ අනික් අයත් දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න කියලා. කොහෙටද යොමු වෙන්න ඕනේ මොන වගේ ප්‍රතිකාරද මෙවැනි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙන්නේ සහ විශේෂයෙන්ම මෙවැනි කෙනෙක්ට මේ ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම ලංකාවේ රජයේ රෝහල්වල තියෙනවා කියන දේ දැනගත්තත් අපිට ඒකත් ඇති මේ වගේ වැඩසටහනකින් ඔබට දෙන්නට අවශ්‍ය කරන පණිවිඩයක් විදිහට. ප්‍රශ්නකාරී මට්ටමින් මත්පැන් පාවිච්චි කරන කෙනෙක් හරි එහෙම නැත්නම් ඇබ්බැහි වුණු පුද්ගලයෙක්ට හරි මේ කරන ප්‍රතිකාර කොයිතරම් කාලයක් ගන්න ඕනේද? දැන් ඒකත් සමහරක් අයට ප්‍රශ්නයක් වෙනවා මේ මුළු ජීවිත කාලෙම මේ ප්‍රතිකාර ගන්න වෙනවද මේ බෙහෙත් බොන්න වේද මට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කලින් කිව්වනේ ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර්ස්ලා කියලා කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒතර ඒගොල්ලොන්ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර ඇඩික්ෂන් නැත්නම් ඩිපෙන්ඩන්ස් කියන මට්ටමට පත් වෙලා නැතිනම්. ඒතකොට ඒගොල්ලන්ට කෙටි කාලීන ප්‍රතිකාර ක්‍රමයක් සමහර විට මාස 6ක් අවුරුද්දක් සමහර විට අඩු කාලයක් ප්‍රතිකාර ක්‍රමයක් ගන්න පුළුවන්. ප්‍රතිකාර ක්‍රම වලදී අදහස් කරන්නේ මූලික වශයෙන් අපි මූලික අවස්ථාවේදී ඖෂධ ප්‍රතිකාර පටන් ගන්නවා. ඊට පස්සේ දීර්ඝ කාලීනව යෙදෙන මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පටන් ගන්නවා. ඒ මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් තමයි එයාගේ කෝපින් මෙකැනිසම් නැත්නම් අර අපි ප්‍රශ්නයක් අහම මුහුණ දෙන හැකියාවන්, එයාගේ තියෙන වැරදි දුර්මත,
එයාට තැනකට ගිහිල්ලා නොබී ඉන්න සහ නොබී ඉන්න අවශ්‍ය නම් ඒ නොබී ඉන්න අවශ්‍ය හැකියාව ඒ දේවල් වර්ධනය කරන්නේ අර මනෝචිකිත්සක ප්‍රතිකාර. ඒතර ඒ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මාස කිහිපයක් අපි සාමාන්‍යයෙන් කරලා යාගේ ඒ තියෙන ගැටලු ටික සංවර්ධනය කරනවා. ඊට අමතරව දැන් අපි අර ඇඩික්ෂන් කියන තත්ත්වයට නැත්තම් ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වයට ඇබ්බැහිය කියන තත්ත්වයට පරිවර්තනය වෙච්ච කෙනෙක්ට මූලික වශයෙන් අපි වෛද්‍ය ප්‍රතිකාර කරනවා ඖෂධ කීපයකින්. එතකොට විශේෂයෙන්ම ඔය විටමින් වර්ග දෙනවා. ඊට පස්සේ අර මං කියවනේ අර මොලේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීමක් වෙනවා කියලා ඒක යථා තත්ත්වයටපත් කරන්න ඖෂධ වර්ග දෙනවා. කෙටි කාලීනව ඊට අමතරව දීර්ඝ කාලීනව එයාට නැවත ඇල්කොහොල් වලට අධික ආශාවක් එනවා. මේ ඇබ්බැහි එක ලක්ෂණයක් තමයි අරක්කු දකින්නකොට ආශාවක් එනවා. හවස් වෙනකොට බොන්න මතක් වෙනවා. හවස් වෙනකොට බිව්වනම් හොඳයි කියලා පොඩි ආශාවක් එනවා. අන්නේ ආශාව අඩු කරගන්න ඒ ආශාව එන්නේ මොලේ තියෙන රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා. ඒතර ඒ ආශාව අඩු කරගන්න යම්කිසි කාලයක් ඖෂධ ප්‍රතිකාර කරනවා. එතකොට මේකෙදි මේ කොච්චර කාලයක් කරන්න ඕනද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් මම කියවනේ මේ ඇඩික්ෂන් කියන තත්ත්වයට පරිවර්තන වුණා මොලේ දීර්ඝකාලීන රසායනික ද්‍රව්‍ය වෙනස්කම් ව්‍යුහාත්මක වෙනස්කම් වලට පරිවර්තන වෙනවා කියන. ඒතර ඒව යථා තත්ත්වයටපත් වෙන යම්කිසි කාලයක් යනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් සහ ඒ වෙලා තියෙන ඩැමේජ් එක ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මේ ප්‍රමාණය බලලා තමයි මේ දෙන්නේ. සාමාන්‍යයෙන් මාස 6ක්වත් ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපි මත්පැන් සම්බන්ධයෙන් කතා කරනකොට පිරිමි පාර්ශවය ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. හැබැයි දැන් අපිට හිතෙනවා අපේ ලංකාවෙත් මේ කාන්තාවනුත් වැඩිපුර මත්පැන් පාවිච්චි කරන එක මේක මේ ට්‍රෙන්ඩ් එකක් වේගෙන යනවාද කියලා. පිරිමි පාර්ශවයත් එක්ක සංසන්දනය කරනකොට කාන්තාවන්ට මත්පැන් භාවිතයත් එක්ක තවත් වෙනත් ප්‍රශ්න ගණනාවකුත් ඇති වෙනවද? මොන වගේ බලපෑමක්ද කාන්තාවන්ට වෙන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේනුත් ඒ ලිමිට් එක දාලා තියෙන්නේ පිරිමින්ට 14යි කාන්තාවන්ට 7යි කියලා. ඒකට හේතුව තමයි ජීව විද්‍යාත්මකව ගත්තොත් නැත්නම් අපි කියන්නේ බයොලොජිකලි එහෙම ගත්තොත් පරිණාමීය වශයෙන් හැමදේ යතිම ගත්තොත් ජාන වලින් ගත්තත් කාන්තාවට මත්පැන් වලින් එන අතුරු ආබාධ නැත්නම් ඒක නිසා ඇතිවන දීර්ඝකාලීන ප්‍රශ්න පුරුෂයාට වඩා ඉක්මනට එන්න වෙනවා සහ පුරුෂයාට වඩා අඩු මත්පැන් ප්‍රමාණයකින් ඒ දේවල් වෙනවා. ඒක නිසා තමයි මේ කාන්තාවන්ට අඩු ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙන්නේ. ඒතර විශේෂයෙන්ම දැන් සමහර කාන්තාව ඉන්න පුරුෂයෙකුට වඩා අඩු ප්‍රමාණයකින් මත් වෙනවා. පුරුෂයෙකුට වඩා අඩු ප්‍රමාණයක් බිව්වහම එයාගේ අක්මාන නරක් වෙන්න පුළුවන්. වෙනත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. අනේ වගේ කාන්තාවන මේක වෙනස් වෙන්නේ ඒක නිසා. ඉතින් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කාන්තාව තරුණ ළමයි මත්පැන් පාවිච්චි කරන්න. ඒකත් සමහර කට්ටිය හිතන් එනවා මේ බොන එක අර සමාජයට ඉස්සරහට යන්න ෆැෂන් එකක් වගේ කියලා. ඒ විවිධ හේතු නිසා තමයි අපි අර දැන් වෙස්ටර්නයිස් වෙන්න බලනවනේ ටිකක්. ඒතකොට පිට රටවල වලත් කාන්තාව බොනවා අපිත් බොනවා එහෙම එකක් තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ හැම වෙලාවෙදිම තමන්ගේ ලිමිට් එක දැනගෙන ඒක ඒ අවශ්‍ය පරිදි පාවිච්චි කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් හැමතිස්සෙම කාන්තාව දැනගන්න ඕන තමන්ට පිරිමි කට්ටිය තරම් බොන්න බෑ බිව්වොත් එන ඇතිවන හානිය වැඩි. දැන් අපේ තරුණ පරම්පරාවේ පොඩි මතයක් තියෙනවා සමීර. කන්නේ බොන්නේ නැති අය වැඩක් නැහැ. දැන් පොඩි එහෙම අපි දකිනවනේ මේ සමාජ මාධ්‍යවල පොඩ්ඩක් බිව්වේ නැත්තම් වැඩක් නැහැ. එහෙම කොල්ලෝ වැඩක් නැහැ. පොඩි එහෙම මතයක් සමාජගත වෙලා තියෙනවා. මනෝවෛද්‍යවරයෙක් විදිහට අපේ තරුණ පරම්පරාවට ඔයාට මේ සම්බන්ධයෙන් මොන වගේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ? ඔව් ඒක තමයි. දැන් අර ඒ වගේ වැරදි මති මතාන්තර ගොඩක් අපේ සමාජයේ අපිට කාවද්දලා තියෙනවා. ඒක එකක් තමයි දැන් බොන කට්ටියගේ හදවත හොඳයි. එහෙම සමහර කට්ටිය කියනවා නේද? ඒ වගේ එහෙම විවිධ තියෙනවා. ඉතින් ඒවා මේ දීර්ඝ කාලයක් තිස්සේ අරක් මත්පැන් පානේ රැෂනලයිස් කර ගැනීම. එහෙම නැත්නම් අපි කියන්නේ ඒක සාධාරණීකරණය කර ගැනීම සඳහා අපට දාලා තියෙන සංකල්ප. ඉතින් එහෙම දේවල් ඇත්ත වශයෙන්ම නැහැ. ඇත්ත වශයෙන්ම එහෙම දේවල් නැහැ. නමුත් දැන් අපි ජීව විද්‍යාත්මක කතා කරොත් කෙනෙක් අරක්කු හරි මත්පැන් ටිකක් හරි බොන්නේ ඒ සතුටක් ලබා ගන්නනේ යම්කිසි. දැන් උදාහරණයක් විදිහට අපි දැන් වෙඩින් එකකදී කට්ටිය එකතු වෙලා බොන්නේ බිව්වහම එතන පොඩි සතුටක් ලැබෙනවා. ඊට පස්සේ ඩාන්ස් කරන්න පුළුවන්. එහෙම අන්න ඒකට තමයි මේ බීම කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. පරිණාමයේ මුල අවදියේ ඉඳන්ම මේක නිර්මාණය වෙලා තියෙනවා
විවිධ අවස්ථාවලදී සෝෂල් සිටුේෂන් වලදී බොනවා, පාටිස් වලදී බොනවා, එහෙම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේකදී අපි විශේෂයෙන් තරුණ පරම්පරාවට කියන්න ඕන දේ තමයි අරක්කු කියන එක හරි වෙනත් මත්ද්‍රව්‍යයක් කියන එක හරි මේක ඒක බොන එක තමන්ගේ පෞරුෂත්වය එළියට පෙන්වන්න තියෙන ක්‍රමයක් නෙවෙයි. සහ ප්‍රශ්නයක් ආවහම බොන එක ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන ක්‍රමයක්වත් නෙවෙයි. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක. හොඳ පෞරුෂත්වයක් තියෙනවා කියන්නේ ප්‍රශ්නයක් වුණාමත් බොන්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක්ට. සීමාව දැනගෙන තමන්ට මේ මත්පැන් පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ සෞඛ්‍යයට, තමන්ගේ මානසික තත්ත්වයට, තමන්ගේ යාළුවන්ට, තමන්ගේ ගෙදර කට්ටියට හානියක් නොවන විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නෑ. ඒතකොට විශේෂයෙන්ම හිතේ තියාගන්න ඕනි මත්පැන් කියන එක ශරීරයට සුදුසු දෙයක් නෙවෙයි. අවශ්‍ය දෙයක්ුත් නෙවෙයි. ඒකින්ද ඒක පානය කිරීමෙන් තමන්ට යම්කිසි දේවල් යම්කිසි සංකූලතා ඇති වෙන්න පුළුවන්. එතකොට බැරි වෙලා හරි තමන්ට තේරෙනවා නම් තමන්ගේ සීමාවෙන් ඔබට යනවා කියලා. තමන් ඒක අවබෝධය ලබාගෙන තමන්ගේ අවශ්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ප්‍රතිකාර වෙන්න පුළුවන්, මනෝචිකිත්සක ප්‍රතිකාර වෙන්න පුළුවන්, යාළුවෙක්ට කතා කරනවා වෙන්න පුළුවන්. විවිධ ක්‍රම තියෙනවා. වීමෙන් එතන තමන්ගේ පෞරුෂය පෙන්වන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. ඊට වඩා ඕන ක්‍රම තියෙනවා පෞරුෂය පෙන්වන්න. සංගීතය, නැටුම් නේද? ඊට පස්සේ තමන්ගේ අදහස් ආකල්ප වලින් ඒ වගේ ක්‍රම තියෙනවා. සහ තමන්ගේ හැසිරීම තැනකට ගිහිල්ලා ඒ හැසිරීමෙන් තමන්ට පුළුවන් තමන්ගේ පෞරුෂත්වය පෙන්වන්න. බොනවා නම් ඒකේ සීමාවන් දැනගෙන ආරක්ෂාකාරීව බොන්න ඕනේ. තමන්ටත් තමන්ගෙන් අනිත් අයටත් හානියක් නොවන විදිහට. සහ විශේෂයෙන්ම දැන් තේරුම් ගන්න ඕන දේ තමයි බොනවා කියන එක හදලා තියෙන්නේ ඒක විඳවන්න නෙවෙයි. ඒක විඳින්න හදලා තියෙන්නේ. දැන් අපි තේ කෝප්පයක් බොනකොට උනත් ඒක විඳින්නනේ අපි ඒක බොන්නේ. තේ කෝප්පයක් බීමෙන් ඒක අපි රෝගාබාධයක් ඇති කර ගන්නවා නම් අධික ලෙස සීනි දාලා බීලා. ඒතකොට ඒක තේ කෝප්පෙන් අපිට ලැබෙන දේ නැති වෙනවා. ඒ වගේ මත්පැන්නත් බොනවා නම් ඒක සීමාවක් ඇතුව සීමාව දැනගෙන බොන්න ඕනි සහ මේක එන සංකූලතා මොනවද කියලා දැනගන්න. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. ඉතින් ඒ නිසා දැන් අපි බලන අයට මේ අතර ඉන්න පුළුවන් මත්පැන් පාවිච්චි කරන අය, පාවිච්චි නොකරන අය, මේ හැමෝම ඉන්නවනේ. ඉතින් දැන් ඔබ මත්පැන් පාවිච්චි කරන කෙනෙක් වුණත් කොහොමද මේ තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නේ සහ ඒ තමන් මත්පැන් පාවිච්චි කරන එක ගැන තමන් තවදුරටත් හිතන්නේ මොනවද? මේ හැම දෙයක් ගැනම ඔබට යම් අදහසක් දෙන්න තමයි අපිට අවශ්‍ය වුණේ. ඉතින් ඒ නිසා තමන් මොනවා කළත් ඒ තමන් මොකද්ද කරන්න කියලා ඒ ගැන හොඳට දැනගෙන ඒ ගැන අවබෝධයක් ඇතුව ඉදිරියට වැඩ කරන්න. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් සමීර රුවන්ප්‍රියට. ඔහු මනෝවෛද්‍ය විශේෂඥවරයෙක්. ඉතින් ඔහු දන්නා දේ, ඔහු ඉගෙන ගත්තේ සහ ඔහු දැනට රෝගීන්ට කරන ප්‍රතිකාර ආශ්‍රයේ තියෙන දැනුමත් එක්ක තමයි අද මේ බොහෝ දේවල් කතා කළේ. බොහොම ස්තුතියි අද සයිබර් ක්ලිනික් වල සහභාගී වුණාට.